ඒ වගේම මම මෙතනදී කියන්න ඕනේ කන්ටේනර් 323 නාට්‍ය අර ගොම්මන්පිලය හරි ෂෝක් ගොම්මන්පිලය හරිද නාට්‍ය මම මෙච්චරයි කියන්නේ මෙන්න තියෙනවා තොරතුරු බොරු ගියපිය මේ විදියට ඔය කන්ටේනර් නොබල එළියට දාන්න තීරණය ගත්තේ කවද්ද 2020 සැප්තැම්බර් වල 2020 සැප්තැම්බර් වල මේක කියන්නේ according to Customs Director General Customs PBCSC notice releasing of containers scan checks in terms of what he called risk management principles had begun in September 2020 එතකොට ගම්මන්පිල කැබිනට් ඇමති උඹලා යටද තමයි යකෝ මේ කන්ටේනර් එළියට දාන්න වැඩේ හැදුවේ පසුබිම හැදුවේ ස්කෑන් නොකර එළියට දාන්න හැදුවේ උඹලාගේ මහ ලොකු රට රකින්න විරුවා උඹලා ඒ කැබිනට් එකේ හිටියා එහෙමනම් දැන් ඇවිල්ලා මාලිමා ආණ්ඩුව දෙයක්ෝ කැබිනට් මේ කන්ටේනර් 323ට වග කියන්න ඕනේ උඹලාගේ ගෝඨාභය රාජපක්ෂ බන්දුල ගුණවර්ධන ඊළඟට තව කියන්න මේ ඩිසිෂන් එක අරගෙන තියෙන්නේ මීට අදාළ වෙන ඩිසිෂන් එක 2024 ජූනි වල එතකොට මං අහනවා ගම්මන්පිල මහත්තයෝ එතකොට තමුන්සලා හිටියේ කොහෙද තමුන්සලාගේ උන් නෙමේද රාජපක්ෂ නඩේ නේද රනිල් එක්ක රැගගෙන ලගගෙන මගුල් කරගෙන මේ රටේ ජනතාවට විරුද්ධව ඉඳගෙන මගුල් නටලා අපිව පොලිසි ගානේ මැරවවලා නතාගෙන ඉන්නකොට නේද එතකොට තොපිලා නෙමේ දෙයක් 323ට වග කියන්න ඕනේ දැන් ඒක දානවා ආණ්ඩුවට ලැජ්ජාවට කාරණාව මේක මෙන්න මෙහෙම සුද්ධ සිංහලෙන් කියන්න මාලිමාවේ එකෙක් නැතිවීමයි ඉතින් ඒකට ප්‍රශ්නෙට විසඳුම මාලිමාව හොයාගත්ත දේ මගේ මාධ්‍ය සාකච්ඡාව අද අවසන් කරන්නේ මේ රට වෙනස් කරන්නගෙන ආපු මේ ආණ්ඩුව හරහා මේ වෙනස කරන එක කරනවාමයි ඒ හින්දා ඔය ජාතිවාදී අන්තවාදී ගම්මන්පිල වගේ හැත්තට කියන්නේ තොපිලා ඔය කඩුගත්ත ෆොටෝ වලට උත්තර බඳින්න ලෑස්තිලා හිටපන් කියලා